ඔන්න ඉතින් අද මම අරගෙන ආවේ කුකින් vlog එකක් නෙවෙයි. අද අපි දියැලක් බලන්න ගියා. ඒ දියැල වීඩියෝ එකක්. ඉතින් ඒ දියැල මාරම ලස්සනයි. ඉතින් ඒක නිසා තමයි මම ඔයාලට මේක අද අරගෙන ආවේ. මේ දියැල තියෙන්නේ කැප්පටිපොළ. අපි මේ දියැල හොයාගෙන ගියපු දියැලක්. අපිට වීඩියෝ වල දැක්කලා මේ දියැල ලස්සන නිසා අපි හොයාගෙන ගියා. ඉතින් මේකට යන්න තියෙන්නේ කැප්පටිපොළ ඉඳලා නුවරඑළියට එන පාරේ කැප්පටිපොළ පොලිස් ස්ටේෂන් එක හම්බ වෙනවා. ඒකෙන් දකුණු අත පැත්තට පහළට පාරක් තියෙනවා. ඒක දිගේ එන්න ඕනි. මේ වගේ දකුණු අත පැත්තේ ඒත් මේ දියැල බෝඩ් එක ගහලා තියෙනවා. මේ දියැලට කියන්නේ අඹ ගහ තැන දියැල කියලා. ඉතින් ඒ පාරේ ආවම තමයි මෙතෙන්න යන්න පුළුවන් ඉන්නේ. ඔයාලට ඉස්සලාම දකින්න ඇති දිය පාරක් යනවා. එතන ඉඳලා පයින් තමයි යන්න ඕනේ. මේ පාරේ වාහන වලට යන්න බෑ. වාහන දෙකට ඉඩ දෙන්න බෑ. ඉතින් ඒ පාරේ අපි පයින් තමයි යන්න ඕනේ දියැල ළඟට යනකම්. බයික් වලට නම් පුළුවන් ටිකක් දුරට යන්න. අනිත් වාහන වලට යන්න බෑ. වාහනේ ඉඩ දෙන්න අමාරුයි වාහන දෙකට. ඉතින් මේ තියෙන්නේ දියැලට යන වටපිටාව. ඉතින් මාරම ලස්සන වටපිටාවක්. ඉතින් අපි ගිහින් බලමු තව ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා. ඔයාලා කියාගෙන යමු බලන්න මේ දියැල බලන්න ඇවිත් තියෙනවද කියලා. එහෙම නැත්නම් මේ දියැල තියෙන ඔයාලගේ පැත්තේද කියලාත් කියාගෙන යමු බලන්න. ඉතින් අපි නම් අද මේකට යන්නේ මුල්ම වතාවට. ඉතින් මෙතනත් මේ වගේ දිය පහරක් ගලාගෙන යනවා. මේක නෙවෙයි දියැල. මේකත් පාස් කරගෙන අපි ඉස්සරහට යන්න ඕනි. ඉතින් මේ පැත්ත හරිම ලස්සන වටපිටාවක්. මේ වටපිටාවෙම මේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු එක භෝග වර්ග හදලා තියෙන්නේ. මේ දිය පහරෙන් තමයි මෙයාලා මේවට වතුර ගන්නෙ. ඉතින් මේකත් පාස් කරගෙන තව පොඩි දුරක් යන්න ඕනි. අපි වාහනේ දාපු තැන ඉඳලා මෙතෙන් පයින් කිලෝමීටරයක් විතර තියෙනවා. එච්චර දුර නැහැ. එකකින් ආවනම් එච්චර කිලෝමීටරයක් එන්න ඕනේ නැහැ. මගකට එනකන් එන්න පුළුවන්. ඉතින් මේ බලන්න යන දියැලට කියන්නේ අඹ ගහ තැන දියැල කියලා. ඒකවලත් ඇවිත් තියෙනවද කියලා බලන්න. හරි මේ වලට ඈතින් පේන්නේ මේ අපි යන දියැල. ඉතින් බලන්න ඒක හරිම ලස්සනයි. ඉතින් මේ දියැලට එතන ඉඳන් යන්න ඕනේ මේ වගේ ගෝව කොටුවක් පහ කරන්න තියෙනවා. ඒක පහ කරගෙන තමයි යන්න ඕනි. ඔහොම ගියාම ඒ කොටුවෙන් එහා පැත්තේ තමයි ඒ දියැල තියෙන්නේ. අපි ගිහින් බලමු. මෙන්න තියෙනවා ඒ දියැල. ඉතින් බලන්න හරිම ලස්සන දියැලක්. ඉතින් මේක තමයි දියැල. මෙච්චර දුරක් හොයාගෙන ආපු ඇල්ල. ඉතින් හොයාගෙන ආවට පාඩු නෑ. ඒ තරම්ම ලස්සනයි මේක. ඉතින් ඔයාලට මෙතනින් නාන්න උනත් පුළුවන්. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා පහළ තියෙන bell icon එකත් click කරගෙන යන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.